ලංකාවේ විතරක් නෙවෙයි මේ වගේ වනවගා ආයෝජන ක්‍රමවේදයන් වෙන රටවල් වලත් තියෙනවා. ගස්වල වර්ධනය අඩු වෙන්න පුළුවන්, සමහර ගර විනාශ වෙන්න පුළුවන්. ගනුදෙනුකරුගේ ගහකට හානියක් වුණොත් අපි අර බෆර් ස්ටොක් එකෙන් අපි ගහක් රීප්ලේස් කරනවා. ගනුදෙනුකරුට ප්‍රොමිස් කරපු පොරොන්දු වුණු ප්‍රතිලාභය අපි ඒ විදිහටම ගෙවනවා. ඕනෑම සාර්ථක ව්‍යාපාරයක් පිටුපස්ස හොඳ නිෂ්පාදනයක් වගේම සේවාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ සියලු දේත් එක්කම නිවැරදි ව්‍යාපාරික දැක්මක්, වෙළඳ පොළ ගැන නිසි අවබෝධයක් වගේම ශක්තිමත් වර්ධන සැලැස්මක් ආයතනයක් අරගෙන යනකොට අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ කියන කාරණාත් සියලු දේත් එක්කම පින්තන්න සමූහ ව්‍යාපාරය අපි කේන්ද්‍ර කරගෙන මේ ව්‍යාපාරයේ වර්ධනය, වෙළඳ පොළ තුළ ගොඩනගාගත් විශ්වාසය වගේම ගනුදෙනුකරුවන්ට ලබා දෙන වටිනාකම්, මේ වගේම පින්තන්න ඇතුළත ඉදිරි සැලසුම් මොනවාද කියන එක කතා බහ කරන්නට අපි අද අපේ කතා බහට කැඳවාගෙන ආවා. පින්තන සමූහ ව්‍යාපාරයේ සාමාන්‍ය අධිකාරී ව්‍යාපාර සංවර්ධන හා අලෙවිකරණ දුලීප් වසන්ත මහත්මයා. ඉතින් ඔබතුමාව බොහොම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි පින්තන ප්ලාන්ටේෂන් සමාගම 2020 වර්ෂයේ තමයි ආරම්භ වෙන්නේ. ඉතින් ඒකත් එක්කම මේ ආයතනයක් පවත්වාගෙන යනකොට මේ කාලය අතරතුර මේ වර්ධනය පවත්වාගෙන යන්න මොන වගේ ප්‍රධාන කළමනාකරණ ක්‍රමද පාවිච්චි කරේ? ඔව් දිල්මි, ඔයා කිව්වා වගේම පින්තන්න වැවිලි සමාගම අගාව් ශ්‍රේෂ්ඨයේ අද ශ්‍රී ලංකාවේ සන්නාමය බවට පත් කළ අවසන්. ඉතින් අපිට මේ කාර්යය කරන්න පුළුවන් වුණා ඊටාම කෙටි කාලයක් තුළ. ඒ කෙටි කාලය ඇතුළත මේ කාර්යය, මේ සාර්ථකත්වය අපිට ලබා ගන්න පුළුවන් වුණේ අපි ඇත්තටම එක ගෝල් එකකට, එක අරමුණකට තමයි අපි මුළු පින්තන්න ස්ටාෆ් එකම වැඩ කරේ. ඒකේ කිව්වොත් අපේ පල්හාමින් අපේ වතුවල වැඩ කරන කම්කරුවගේ ඉඳලා අපේ සභාපතිතුමා දක්වා අපිට තිබුණ එක කොමන් ගෝල් එකක්. මොකක්ද ඒ ගෝල් එක? දේශීය සන්නාමයක් ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දෙන්න ඕන කියන ඒක තමයි අපේ කොමන් ගෝල් එක. ඒතර අපේ මේ කම්කරුවගේ ඉඳලා සභාපතිතුමා දක්වා වෘත්තිය ඇතුලේ විවිධ වෘත්තීන් වල විවිධ කාර්යභාරයන් තිබුණා. හැබැයි අපේ හැමෝගෙම අල්ටිමේට් ගෝල් එක, ෆයිනල් ගෝල් එක අහුවතින් හැමෝම නිතරම කතා කරේ අපේ සන්නාමයක් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙනියන්න ඕන. ලෝකල් බ්‍රෑන්ඩ් එකක් ඉන්ටර්නැෂනල් මාකට් එකට ගෙනියන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකා වගේ වැඩ කරා. ඉතින් අපි ඒ කණ්ඩායමක් විදියට එක අරමුණකට ෆෝකස්ලා වැඩ කරපු එක තමයි මම දකින්නේ අපි කරකපු මැනේජ්මන්ට් ස්ට්‍රැටජි එක මෙච්චර වේගවත් ගමනක් නැත්තම් මේ අපේ සන්නාමයන් අද මේ වෙනකොට ජාත්‍යන්තරය දක්වා ගෙන යන්න පුළුවන් උනේ මේ ක්‍රියාවලිය තුල. ඔබතුමා සඳහන් කරා මේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක්. එතකොට මේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එක කොහොමද මේ නිෂ්පාදන ක්‍රියාවලිය හරහා පින්තන ප්ලාන්ටේෂන් සමාගමත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඔව් දිල්මි, හොඳ ප්‍රශ්නයක්. මොකද බ්‍රෑන්ඩ් එක කොහොමද ප්ලාන්ටේෂන් එකට මේ ගහට සම්බන්ධ වෙන්නේ? මෙන්න මෙතන තමයි අපේ ස්ටෝරි එක තියෙන්නේ. මොකද අපි හැම වෙලාවම ගනුදෙනුකරුවන්ට කිව්වේ අපි නිෂ්පාදනයක් තුළින් ප්‍රතිලාභයක් ගෙවන සමාගමක් විදියට. ඒතර අපේ මේ ගනුදෙනුකරු ආයෝජනය කරපු බීජයෙන් හැදෙන ශාකය තමයි අපි ඒකෙන් තමයි මේ නිෂ්පාදන කරන්නේ. මේ අපේ බ්‍රෑන්ඩ්ස් ඔක්කොම හදන්නේ අපේ සිලානි බ්‍රෑන්ඩ් එක, උනන්දුවා බ්‍රෑන්ඩ් එක, පර්ෆියුම් කැටගරි එක, මේ සියලුම දේවල් හදන්නේ මේ අගාවුට් ගහෙන්. ඒ හදපු බ්‍රෑන්ඩ්ස් තමයි අපි වෙළඳපොළ තුල අලෙවි කරලා ඒ ආදායමෙන් තමයි අපි ගනුදෙනුකරුට ප්‍රතිලාභ ගෙවන්නේ. අන්න එතන තමයි පින්තන ප්ලාන්ටේෂන් එකෙන් කරන වගා ව්‍යාපෘතියයි පින්තන ඌඩ් එකෙන් කරන මේ ප්‍රොඩක්ට් සේල්ස් පැත්තයි මේ දෙකකට කම්බයින් වෙන්නේ. මොකද මේ දෙකේම සංයුතියක් විදිහට තමයි අපි අවසානයේ ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙන්නේ. ඔබතුමාගේ කතාබහෙන් අපිට දැනගන්න ලැබුණ මේ අගාවුට් ශාකය කොහොමද නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ කරන්නේ? එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය හරහා කොහොමද ගනුදෙනුකරුවන් එක්ක සම්බන්ධ වෙන්නේ ඔවුන්ගේ ප්‍රතිලාභ ලබා දෙන්න? මේකත් එක්ක මට දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ගනුදෙනුකරුවන් බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මේ ගනුදෙනුකරුවන් බොහෝ පිරිසක් ආයෝජනය කරන්නේත් මේ අගාවුට් ගහට. කොහොමද ට්‍රාන්ස්පේරන්සි එකක් මේ කම්පැනිය තියාගෙන ගනුදෙනුකරුවන්ගේ ගස් වෙන් කරන්නේ? ඇත්තටම ට්‍රාන්ස්පේරන්සි එක කොහොමද කම්පැනියේ? ඔව් දිල්මි, ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මේ ආයෝජනය කරන හැම ගනුදෙනුකරුවෙක්ටම එයා මිලදී ගන්න ගස් ප්‍රමාණයට අපි අනිවාර්යෙන්ම ගස් වෙන් කිරීමක් කරන්න ඕනේ. ඒක අපේ තියෙන මූලික නිර්ණායකයක්. මොකද අපි හැම ගනුදෙනුකරුවෙක්ටම අදාළ ගස් ටික වෙන් කරලා රිසර්වේෂන් ලෙටර් එකක් නැත්නම් ගස් වෙන් කිරීමේ කන්ෆර්මේෂන් ලෙටර් එකක් අපි හැම ගනුදෙනුකරුවෙක්ටම දෙනවා. එතකොට මේක අපි අපේ බෑක් එන්ඩ් එක පැත්තෙන් ඉතාලම නිවැරදිව කළමනාකරණය කරගෙන යනවා. හේතුව ලෑන්ඩ්ස් විශාල ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. අක්කර 1750කට වඩා වැඩි අක්කර ප්‍රමාණයක් අපි සතුව තියෙනවා. ඒතකොට අපි කරන්නේ මේ හැම ලෑන්ඩ් එකකම වගා කළ හැකි ගස් ප්‍රමාණය කලින් මෙෂර් කරලා අන්නේ ගස් ප්‍රමාණය අපි හිතන්නකො එක්සාම්පල් එකක් ගත්තොත් අපි අක්කර 50ක ලෑන්ඩ් එකක්. මේ අක්කර ප්‍රමාණය 50ක ලෑන්ඩ් එකෙන් අපිට ගස් 20000ක්
නිකුත් කරන්න පුළුවන් නම් අපි ඒ ගස් 20000 ඉඩම ඇතුලේ ප්ලාන්ට් කරනවා. ප්ලාන්ට් කරලා ඉවරලා ඒ ගස් 20000ට අදාළව තමයි ගනුදෙනුකරුට රිසර්වේෂන්ස් ටික කරන්නේ. එතකොට අපි මේ ගස් ටික නම්බරින් කරනවා. නම්බරින් කරලා යම්කිසි ගනුදෙනුකරුවෙක් ගස් 100ක් මිලදී ගන්නවා නම් ඔහුට අන්න පළවෙනි අංකෙ සිට අංක 99 දක්වා නැත්නම් ගස් 100 සම්පූර්ණ වෙන රේන්ජ් එකට අපි මේ ගස් ටික නම්බරින් කරලා රිසර්වේෂන් ලෙටර් එකක් දෙනවා අපේ කස්ටමර්ට. ඒතර කස්ටමර් ගාව ඒ රිසර්වේෂන් ලෙටර් එක අතේ තියෙන. එතකොට එයා ඕනෑම වෙලාවක එයා ප්‍රතිලාභ ගන්න අවස්ථාව දක්වා ඕනෑම වෙලාවක එයාට පුළුවන් අපේ ස්ටේට් එකට එයාගේ ස්ටේට් එකට ගිහිල්ලා එයාගේ නමට වෙන් වූ ගස් ටික නිසියාකාරව නඩත්තු වෙනවද ආරක්ෂා වෙනවද කියන එක ඕනෑම අවස්ථාවක බලන්න පුළුවන්. මේක බොහෝම විනිවිදභාවයෙන් හරි ගස්වල තියෙනවා. ඒ විදිහට අපි ඒ ක්‍රමවේදය පවත්වාගෙන යනවා. ගස්සෙන් කිරීම විතරක් නෙවෙයි දිල්මි. එතනින් එහාට ගිහිල්ලා අපි දැන් අර මම කලිනුත් ප්‍රකාශ කරා අපි මේ ගස් වලින් නිෂ්පාදන කරනවා කියලා. එතකොට අපි ගාව වෙනමම රෙකෝඩින් සිස්ටම් එකක් තියෙනවා. රෙකෝඩ් සිස්ටම් එකක් තියෙනවා. 100 කියන නම්බර් එක තියෙන ගහ එවැනි කස්ටමර් ගෙනන් ඒ ගහෙන් අපි ප්‍රොඩක්ෂන්ස් කරලා ඒකෙන් කොච්චර ඔයිල් ප්‍රමාණයක් ගත්තද කොච්චර චිප්ස් ප්‍රමාණයක් ගත්තද අපි ගාව රෙකෝඩ්ස් තියෙනවා මේ චිප්ස් ප්‍රමාණය ගත්තේ මෙන්න මේ ඒ කියන කස්ටමර්ගේ 100 වෙනි ගහෙන් කියලා. ඉච්චරට එනකන් අපි මේ සියල්ල ලයින් අප් කරලා තියෙනවා. ලයින් අප් කරලා ඒ විදිහට තමයි අපි කරගෙන යන්නේ. ඒ කියන්නේ ඕනෑම වෙලාවක ගනුදෙනුකරුගේ ගහවෙන් කරපේක විතරක් නෙවෙයි ප්‍රතිලාභ ගත් අවස්ථාවකදී ඒ ගහෙන් කොච්චර ප්‍රමාණයක ප්‍රතිලාභයක් අපි ගත්තාද කියලා පවා අපි ගාවතරතුරු අපි පවත්වාගෙන යනවා. ඒකත් එක්ක මට ඔබතුමාගෙන් දැනගන්න තව දෙයක් තියෙනවා. දැන් පින්තන ප්ලාන්ටේෂන්ස් කියලා කියනකොට අපි වීඩියෝස් වල ෆොටේජස් වල අපි දකින්නේ අනිවාර්යයෙන් මේ අයගම වතු පරිශ්‍රය. ඉතින් මේ අයගම විතරද මේ වතු යායන් තියෙන? එහෙම නැත්නම් තව වතු යායන් පින්තන නමට තියෙනවද? ඒ වතු යායන් ඕනෑම වෙලාවක ගනුදෙනුකරුවන්ට බැලීමේ හැකියාව තියෙනවද? පැහැදිලිව. මොකද අපි ඔය පින්තන්න වතු යායට යන්නේ අපේ ඒක පින්තන්නේ හાર્ට් එක, හබ් එක කියලා විදිහට අපි සලකන්නේ. මොකද හේතුව එතන අපේ දකුණු ආසියාවේ තියෙන හයි ටෙක්නොලොජි ලොකුම නර්සරි එකේ ඉඳලා පැල තවානේ ඉඳලා සියලු ප්‍රොසෙස් එක සිද්ධ වෙනවා. එතන අපේ කර්මාන්ත ශාලා 6ක් තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක නිසා තමයි ඔය අයගම වත්තට යන්නේ ගොඩක් ලාට කස්ටමර්ස්ලා ඒගොල්ලන් එඩියුකේට් වෙන්න. ඇත්තටම අපේ කස්ටමර්ස්ලා විතර නෙවෙයි කස්ටමර්ස්ලාගේ ෆැමිලි එකේ ළමයි මොකද ඒගොල්ලෝ ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝ මේ වගාවෙන් මොනවද වෙන්නේ කියන දේ දකින්න ආස කැමති. ඒක නිසා අපේ වතු වලට එනවා. ඇවිල්ලා විශේෂම අයගමට. ඇවිල්ලා අපේ නර්සරි එක ඊට පස්සේ අපි අපේ වගා බීම් ඉනොකුලේෂන්ස් ප්‍රොසෙස් මේ සියල්ල බලලා ඊට පස්සේ ෆැක්ටරි ලෝ එකට ඇවිල්ලා නිෂ්පාදන සම්පූර්ණ ක්‍රියාවලිය මේ මෙතන දිස්සෙන මේ ප්‍රොඩක්ට් ටික නිෂ්පාදනය වෙන ක්‍රියාවලිය අස් දෙකෙන් බලා ගන්න ඕන නිසා තමයි ගොඩාක් අය අයගම වතයායට එන්නේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි ගාව ලංකාව පුරාම ව්‍යාප්ත වෙච්ච අක්කර 1750කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. වතු වශයෙන් ගත්තොත් වතු 19කට වඩා අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වතු වලත් අපි ගනුදෙනුකරුවන්ගේ ගස් වෙන් කරලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ තමන්ගේ වත්තට ගිහිලා තමන්ගේ ගස් වෙන් කරපු ගස් ටික බලාගෙන අයගම වතයායට එනවා අර එන්ටයර් ප්‍රොසෙස් එක බලන්න. ඒ නිසා තමයි හුඟක් වෙලාවට අපේ කස්ටමර්ස්ලා කැමති වෙන්නේ අයගම වතුයාට එන්න. ඉතින් ඒකෙදි මම දෙයක් කියනවා සමහර වෙලාවට කස්ටමර් අයගම වතුයාට ආවම ආපහු වෙන වතුයායකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි එතන එන්ටයර් ප්‍රොසෙස් එකම ලයිව් හැමදාම සිද්ධ වෙමින් යනවා. හැම වෙලාවෙම මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකක් වෙනවා. ඒක නිසා ගනුදෙනුකාර භවතෙක් ආවොත් ඔහුට හෝ ඇයට ඉතාම හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ අයගම වතුයාය කරා. ඉතින් මම යොමු වෙන්නම් තවත් අතුරු ප්‍රශ්නයක් විදිහට ඔබතුමාගෙන් අහන්නට. ඕනම ආයෝජනයක රිස්ක් එකක් තියෙනවා. අවදානමක් තියෙනවා. ඉතින් අගෞරවශාක වගාවේදී එහෙම නැත්නම් මේ ආයෝජනයේදී ගනුදෙනුකරුවෙට හිතෙන්න පුළුවන් ස්වභාවික අපදාවක් හින්දා. එහෙම නැත්නම් දිලීර ආසාදනයක් හින්දා මේ මගේ ගස් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මට ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්ද? මට ප්‍රතිලාභ ලැබෙනවද? එහෙම නැත්නම් මගේ ගහක් විනාශ වුණාට පස්සේ මට ප්‍රතිලාභ ලැබෙන විදිය අඩු වෙනවද? ඔබතුමා කොහොමද ඒකට උත්තර දෙන්නේ? ඕදිල්මි ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. හරි සංවේදී ප්‍රශ්නයක්. මොකද ඕනෑම කෙනෙක්ට මිනිසුන්ට හිතෙන්න පුළුවන් මේ ගන්න ඉඩම් මොනවද? මේවා වගා කරන්නේ කොහෙද? මේ ඉඩම් කොහෙද තියෙන්නේ? මේ වගේ විවිධ ප්‍රශ්න මිනිසුන්ට තියෙන්න පුළුවන්. අපි පළවෙනි කාරණාව තමයි මේ සියලු අවදාන මිනිමයිස් කරගන්න සියලු වැඩ කටයුතු අපි ඉතින් සිදු කරගෙන යනවා. පළවෙනි කාරණාව තමයි අපි ඉඩමක් මිලට ගන්න කලින් ඒ ඉඩම පීටි ප්‍රදේශය නායෑම් වලට අදාළ තත්ත්ව වාර්තා මීට කලින් නායම් ගිහින් තියෙනවද සහ ඉදිරියේ රාජ්‍යයන් වලින් කරපු ඒ සම්බන්ධව කරපු පරීක්ෂණ වාර්තා ඒ සියල්ල අපි අරගන්නවා. ඒ වගේම සමහර ප්‍රදේශ තියෙනවා දිල්මි
රජයෙන් ඉදිරියේදී මොනවා හරි ඩිවලොප්මන්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපි ඒ වාර්තා පවා කැඳව ගන්නවා. ඊට පස්සේ අපි මේ ඉඩම් වල තියෙන පස් සාම්පල අපි චෙක් කරලා බලනවා. චෙක් කරලා බලලා මේ ඇක්විලාරියා ක්‍රෙස්නා කියන වගාවට නැත්නම් අපි ඕගොල්ලෝ හැමෝම දන්න අගවුට් කියන වගාවට උචිත පාරිසරික හා දේශගුණිත අත්‍යයන් තියෙනවද කියලා ඒ කලාපය තුළ අපි හොයලා බලලා අපිට ඒ දේවල් ටික සැටිස්ෆයි නම් විතරයි අපි ඉඩම් මිලදී ගැනීම කරන්නේ. පළවෙනියෙන්ම අපි එතනදී අවදානම මිනිමයිස් කරගෙන තියෙනවා. ඊටාම අවම කරගෙන තියෙනවා. අර නායයම් ඒ වගේ දේවල් වෙන්න තියෙන අවදානම අඩුම ඒරියා වලින් තමයි අපි ඉඩම් මිලදී ගැනීම සිදු කරන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ඇත්තටම පැලයක් හදනවා කියන්නේ පොඩි බබෙක් ලොකු වෙනකන් හදනවා වගේම සංකීර්ණ වූ කාරණා. මොකද පාරිසරික තත්ත්වයන්ට, දේශගුණික තත්ත්වයන්ට, පරිසරයෙන් වෙන්න පුළුවන් බලපෑම් වලට, පංගි ඇටැක්ස් වලට මේ හැම දෙයකම ගැලපෙන විදිහට අපි මේ පොඩි පැලය හදන්න ඕනේ. ඒ නිසා හැබැයි අපිට කොයි වෙලාවකවත් ගනුදෙනු කරුත් එක්ක තියෙන වගකීමෙන් මිදෙන්න බෑ. මොකද අපි ඔහුට ගහක් වෙන් කරලා තියෙනවා. ඒ ගහ අපි වෙන් කරලා අපි මේන්ටේන් කරන්න යනවා. ඒක නිසා අපිට මේ වගකීම අපිට තියෙන නිසා අපි කරන්නේ අපි ගාව තියෙන වතු යායි සියලුම ගස් ටික අපි ගනුදෙනු කරුවන්ට දෙන්නේ නැහැ. අපි ඒකෙන් 120ක බෆර් ස්ටොක් යා සමාගම සතුව තියෙනවා. ඒ ඉතුරු ටික විතරයි ගනුදෙනු කරුවෙක් මිලදී ගැනීමට කැමති වුණත් අපි මිලදී ගැනීම සඳහා ඇලොකේට් කරන්නේ. ඉතුරු 120 අපි ගාව බෆර් ස්ටොක් එකක් ඉදිරියට තියෙනවා. මොකද හේතුව අපි මේක ස්වභාව ධර්මයත් එක්ක කරන ෆයිට් එකක්. ඒ ස්වභාව ධර්මයත් එක්ක ෆයිට් එකක් කරනකොට ගස්වල වර්ධනය අඩු වෙන්න පුළුවන්, සමහර වෙලාවට විනාශ වෙන්න පුළුවන්. ඒවා අපි ඒක දන්නවා. ඒ නිසා අපි අර බෆර් ස්ටොක් එක මේන්ටේන් කරන් යනවා. ගනුදෙනු කරුගේ ගහකට හානියක් වුණොත් අපි අර බෆර් ස්ටොක් එකෙන් අපි ගහක් රීප්ලේස් කරනවා. ඉතින් ඒක අපි ඒ වතු ආයතන විතරක් නෙමෙයි. අපි මේකම නිසා තමයි අපි අපේ මම කලින් කිව්වනේ අපි ගාව ලෑන්ඩ්ස් 19කට වඩා තියෙනවා. වතු වශයෙන් වතු 19කට වඩා තියෙනවා. හැබැයි මේවා ලංකාව පුරාම ව්‍යාප්ත වෙච්ච තැන් වල තමයි මේ වතු තියෙන්නේ. එක ඒරියා එක නෙමෙයි. අපි රත්නපුරේ තියෙනවා, කෑගල්ලේ තියෙනවා, ඒ වගේ විවිධ නුවර තියෙනවා. ඒ වගේ එක එක ප්‍රදේශයන් වල තමයි මේ ලෑන්ඩ්ස් තියෙන්නේ. අපි එහෙම කරලා දුර ප්‍රදේශවල වලින් ලෑන්ඩ්ස් ගන්නෙත් එකිනෙකට කිප්පු තැන් වලින් නොගෙන දුරින් ගන්නෙත් අපි හිතන්නක මොන හරි ප්‍රශ්නයක් වෙලා අපේ ලෑන්ඩ් එකකටම ප්‍රශ්නයක් වුණා කියලා. ඒත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ අනිත් ලෑන්ඩ්ස් වල බෆර් ස්ටොක් වලින් අර රීප්ලේස් කරන්න පුළුවන් ගස්. අපි ඒ විදියට සිකියුරිටි එක අපි මේන්ටේන් කරන් යනවා මේ වගාවත් එක්ක මේ කාර්යය සාක්ෂාත් කරගන්න. මොකද අපිට ලොකු වගකීමක් තියෙනවා. වගකීමක් වගේම සමාගමෙත් අරමුණ තමයි ගනුදෙනු කරුගේ ගහ හදන්න. මොකද ගහ නැත්තම් දිල්මි අපිට අවසානයේ මේ ප්‍රොඩක්ෂන් ස්ටික් කරගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට ගහ අවශ්‍යයි. ඒ නිසා අපි ඒ වෙනුවෙන් අපේ කාර්ය මණ්ඩලයක් ඉපා. ඒ කාර්ය මණ්ඩලය අපි ගොඩක් ක්වොලිෆයර්ස්ලා ඉන්නේ. වෘත්තීන් සම්බන්ධව දැනුම පළපුරුද්ද තියෙන අය. ඉතින් ඒ අය තාම සූක්ෂමව හැමදාම මේ වතු ටික අධීක්ෂණය කරගෙන කටයුතු සිදු කරගෙන යනවා. ඒක නිසා අපි ඔය කියන අවදානම අපි ඒ වගේ මාර්ගවලින් පුළුවන් තරම් මිනිමයිස් කරගෙන තියෙනවා. ඔබතුමාගේ උත්තරෙත් එක්ක මම දැනගන්න කැමතියි. දැන් අගෞෂාක වගාවකට ආයෝජන කරුවන් එකතු වෙනකොට බෆර් ස්ටොක් එකකින් රිප්ලේස්මන්ට් එකක් එනවා. එතකොට ශාකවලට ආරක්ෂාවක් තියෙනවා. බීජයේ ඉඳලා ලොකුම රූස්ස ගහ වෙනකම්ම ආරක්ෂාවක් ඇතුව තමයි මේ ගස් නිර්මාණය වෙන්නේ. එතකොට අපි හිතමු යම්කිසි ආයෝජන කරුවෙක්ගේ ගහක් විනාශ වුණා. එතකොට ලැබෙන ප්‍රතිලාභය අඩු වෙනවද? එහෙම නැත්නම් ආරම්භයේදී කියන මං දෙනවා කියන ආයතනය ලබා දෙනවා කියන ප්‍රතිලාභයමද ඒ ආයෝජනයට හම්බෙන්නේ? පැහැදිලිවම දිල්මි ගනුදෙනු කරුට ප්‍රොමිස් කරපු පොරොන්දු වුණු ප්‍රතිලාභය අපි ඒ විදිහටම ගෙවනවා. ඒකට තමයි අර මං කිව්වේ අපි ගාව තමයි මේ ගස් ටික තියෙන්නේ. අපි තමයි මේ ගස් ටික නඩත්තු කරන්නේ. අපේ යටතේ තියෙන්නේ. අපේ අධීක්ෂණය යටතේ තියෙන්නේ. ඒ නිසා අපි ඒ වෙනුවෙන් අපේ වෙනම ටීම් එකක් දාලා අපි සියලු වැඩ කටයුතු ටික අපි කරගෙන යනවා. අපි ඒ ටික ගනුදෙනු කරු වෙනුවෙන් කරනවා. ගනුදෙනු කරට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට ප්‍රොමිස් කරපු විදිහට ඒ ප්‍රතිලාභය අපි ගෙවනවා. ඔබතුමාගේ මට පැහැදිලි උත්තරයක් හම්බුණා මං අහපු ප්‍රශ්නෙට. ඉතින් වගා ආයෝජන ගැන අගාවුට් වගා ආයෝජනය ගැන බයක් තියෙනවා නම් ගනුදෙනු කරුවන්ට ඔන්න බය වෙන්න දෙයක් නැහැ. පින්තන ප්ලාන්ටේෂන් සමාගම ඔබගේ ගස් වෙනුවෙන් සුරක්ෂිතභාවය තහවුරු කරලා තියෙනවා. බෆර් ස්ටොක් එකක් මේන්ටේන් කරනවා. එහෙම නැත්නම් ඔබගේ ගහක් විනාශ වුණොත් කියන බය ඔබට තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. මේ බෆර් ස්ටොක් එක තුනේ රිප්ලේස්මන්ට් එකක් විදිහට ප්‍රතිලාභ ලබා දීම අඩු වෙන්නෙත් නැහැ. ඉතින් ඔබට බය නැතුව ආයෝජනය කරන්න පුළුවන් එකම ආයෝජනය පින්තන හුස්ම අගාවුට් ආයෝජනය කියලාත් මේ වෙලාවේ මතක් කරන ගමන් ඔබතුමාගේ දැනගන්න කැමතියි. මේ වනවගා ආයෝජනය වාණිජ වනවගා ආයෝජනය ලංකාවේ අපිට බොහොමයක් දකින්න තියෙනවා.
මං අහන්න කැමති ඔබතුමාගෙන් මේ වනවගා ආයෝජන ක්‍රමය ලංකාවේ විතරද තියෙන්නේ? මේක ලෝකෙම තියනවාද? මේක නැත්නම් ලංකාවේ විතරද පටන් අරගෙන තියෙන්නේ? මොන වගේ උත්තරයක්ද අපිට ලබා දෙන්න පුළුවන්? ඕ දිල්මි. ඇත්තටම අද වෙනකොට මේ වෙනකොට ලෝකෙ ගත්තොතින් ලංකාව විතරක් නෙවෙයි මේ වගේ වනවගා ආයෝජන ක්‍රමවේදයන් වෙන රටවල් වලත් තියෙනවා. එක්සාම්පල් එකක් ගත්තොත් ඇමරිකාව, ප්‍රංශය, එංගලන්තය, ඉන්දියාව, වියට්නාම්, ලාෝසය, කාම්බෝජය මේ වගේ රටවල් වල මේ වගාව හා සම්බන්ධ වෙච්ච ආයෝජන රටාවන් තියෙනවා. මොකද ලෝකින්න නිර්මාණශීලී පුද්ගලයන් නිර්මාණශීලීව ආයෝජන ක්‍රම හඳුන්වා දෙනවා. මොකද ඒ වගේ දේවල් වලින් තමයි ඒ ලෝකෙ තියෙන රටවල් දියුණු වෙලා තියෙන්නේ. එක්සාම්පල් එකක් ගත්තොත් කාබන් ක්‍රෙඩිට්. ඒකත් ඉන්වෙස්ට්මන්ට් මොඩියුල් එකක්. රටවල් වල ක්‍රියාත්මක වෙන වගාවක් කරලා ඒකෙන් නිෂ්පාදනය වෙන කාබන් ක්‍රෙඩිට් එක අලෙවි කරලා ලැබෙන ආදායමෙන් ගණන්කරුවන්ට ප්‍රතිලාභ ගෙවනවා. මේ වගේ ආයෝජන ක්‍රම ලෝකයේ අනන්ත අප්‍රමාණ තියෙනවා. හැබැයි වැඩේ වෙලා තියෙන දේල් මේ අපි පුරුදු වෙලා තියෙනවා ආයෝජනයක් කිව්වම බැංකු පොතක මුදල් ඉතුරු කරන එක, පත්තරම් මිලට ගන්න එක, එහෙම නැත්නම් ඉඩමම් මිලට ගන්න එක මේ වගේ දේවල් වල තමයි ආයෝජන ඉදිරිය අපි දකින්නේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ වගේ වෙනස් වුණු ආයෝජන මේවා හරි විදියට කරන ආයතන ගොඩාක් සමාගම් සෑහෙන ප්‍රමාණයක් වුණා. ඒ තැන්වල හරි විදියට කරන තැනක ආයෝජනයක් කරනවා කියන්නේ ප්‍රශ්නයක් නැහැ ඇත්තට. මොකද ලෝකයේ අද ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්. ඒතර අනිවාර්යෙන්ම කෘෂිකර්මාන්තය දියුණු විය යුතුයි. ඒ වගේම අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක දියුණු වෙන්න ඕනේ. ඒකට කෘෂිකර්මාන්තය අපි තාම අපි ඉන්නේ තේපොල්, රබර් වගේ සාම්ප්‍රදායික භෝගයන් එක්ක. හැබැයි එතනින් එළියට ගිහිල්ලා මොඩර්න් ඇග්‍රිකල්චර් මේ මොඩර්න් ඇග්‍රිකල්චර් පැත්තට යන්න ඕන. ඒ හරහා වෙන්නේ ලංකාවට විදේශ විනිමය කියන එක. අලුත් වගා ව්‍යාපෘති මේ සියල්ල මේ අපි කරන්නේ මේ වගාවෙන් හදන නිෂ්පාදන මේන් ටාගට් එක වෙන්නේ ෆොරින් මාකට් එක. ෆොරින් මාකට් එකේ තමයි අපේ ප්‍රොඩක්ට් විකුණන්නේ. ඒ හරහා ආපු ලංකාවට එන්නේ ඩොලර්ස්. අපිට ලංකාවට අවශ්‍ය ඒ ඩොලර්ස් ප්‍රමාණය කියන ව්‍යාපෘති තමයි මේවා. ඉතින් ඒ නිසා මේවා ඇත්තටම හරි විදියට නියාමනය වෙමින් අධීක්ෂණය වෙන්න ඕන දේවල්. මේවා මේ කටයුතු ටික හරියට කරන ආයතන හරි විදියට නියාමනය කරලා අධීක්ෂණය කරලා ඒවා එන්කරේජ් කරන්න මම දකින්නේ. එහෙම කරපු රටවල් අද වෙනකොට ලෝකේ උතාම ඉහළ වේගයෙන් දියුණුවෙන් ඒ කියන්නේ අපි කියන්නේ ඩෙවලොප් කන්ට්‍රීස් කියලා සම්වර්ධිත රටවල් ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා වගා ආයෝජනය ඇත්තටම හොඳ ආයෝජනයක්. ඒක හරි විනිවිදභාවය කළා. මේ කියපු දේවල් එක්කම ගනුදෙනුකරුවෙක් තමන්ගේ ආයෝජනය වගාවකට ආයෝජනය කරනවා නම් මොන වගේ දැනුවත් භාවයක් එක්කද මේ ආයෝජනයට යන්න ඕනි කියලා පින්තන ප්ලාන්ටේෂන් සමාගම උදාහරණත් එක්කම ඔබට සඳහන් කරනවා. මොකද මේක ලංකාව විතරක් ආරම්භ වෙච්ච දෙයක් නෙමෙයි. මේක ලෝකෙම ව්‍යාප්ත වෙලා තියෙන වගා ආයෝජනත් එක්කම මොන වගේ ට්‍රාන්ස්පරන්සි එකක් තියාගෙනද මොන වගේ සුරක්ෂිත භාවයක්ද මේ වනවගා ආයෝජනත් එක්ක සම්බන්ධ වුණොත් ඔබට ලැබෙන්නේ කියලා පැහැදිලිවම සඳහන් කරා. ඉතින් ඒකත් එක්ක මම දැනගන්න කැමතියි දැන් පින්තන ප්ලාන්ටේෂන් සමාගමත් එක්ක ආයෝජනයක් සඳහා ගනුදෙනුකරුවෙක් සම්බන්ධ වුණොත් යම්කිසි කාලයක් බලන් ඉන්න වෙනවා මේ ප්‍රොඩක්ෂන් එක ඉවර වෙලා ප්‍රතිලාභ ලැබෙනකම්. ඉතින් මේ කාලය අතරතුර දැන් මම උදාහරණයක් විදිහට මම ආයෝජකයෙක් නම් ඔබතුමාලගේ ආයෝජනයත් එක්ක එකතු වෙච්ච මට ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් ආයෝජනය කරා විතරයි. මෙතනින් එහාට මට මොනවද දැනගන්න තියෙන්නේ? මට දැනගන්න පුළුවන්ද කියන එක. මොන වගේ උත්තරයක්ද ගනුදෙනුකරුවන්ට මේ වෙලාවේ ලබා දෙන්න තියෙන්නේ? ඔව් දෙන්නේ. බොහොම සාධාරණ ප්‍රශ්නයක්. මොකද ඕනම කෙනෙක්ට ඕක හිතෙන්න පුළුවන්. මොකද මේක අපේ යම්කිසි කාල පරිච්ඡේදයකට යන ආයෝජනයක්නේ. ඒකෙදී අපි පළවෙනි දේ තමයි අපේ ඕනෑම ගනුදෙනුකරුවෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ අලෙවි නිලධාරියෙක් කරා. ඒතොර ඒ අලෙවි නිලධාරියා ඔහුට හෝ ඇයට ගනුදෙනුකරුට සම්පූර්ණ සේවාව ලබා දෙන්න ඕන විදිහට අපි ඒ අයව දැනුවත් කරලා ට්‍රේන් කරලා හදලා තියෙනවා. ඒතකොට එයාට හැම ගනුදෙනුකරුවෙක්ටම අදාළ සේල්ස් ඔෆිසර් කෙනෙක් වෙනවා. අපි හිතමු ඕකේ වෙන ප්‍රශ්නේ සේල්ස් ඔෆිසර් අයින් වුණොත් මොකද වෙන්නේ කියන එකනේ. අන්න එහෙම සේල්ස් ඔෆිසර් කෙනෙක් අපෙන් ඔෆිස් අයින් වුණොත් අපි ඒ වෙනුවට වෙන ඔෆිසර් කෙනෙක්ව ඇලොකේට් කරනවා. ඇලොකේට් කරලා නිතරම ආයෝජනය කරපු ගනුදෙනුකරුට සමාගමේ අප්ඩේට්ස් ලබා දීම අපි නිතින්ම කරනවා. අපි මැගසින්ස් නිර්මාණය කරනවා. අපේ ඒ මැගසින් එකේ ප්‍රෝග්‍රස් අපි දාලා තියෙනවා. ඒව අපි ගනුදෙනුකරුවන්ට ලබා දීම සිදු කරනවා. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා අපේ ශාඛා ජාලය ඇතුළ ශාඛා කළමනාකරුවන් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඉන්නවා. ලාභ කළමනාකරුවන් ඉන්නවා. ඒ වගේම කණ්ඩායමේ හෙඩ් විදියට මම ඉන්නවා. මේ අපි සියලු දෙනාම
අපේ ගනුදෙනුකරුවන්ට ඒ කාල සීමාව ඇතුළත ප්‍රතිලාභ ලබා දීම දක්වා කාලය තුළ අපි නිරන්තරයෙන්ම ඔහුත් එක්ක ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපේ සමාගමේ තියෙන සුවිශේෂී තත්ත්වය තමයි ඕනෑම අවස්ථාවක එතනින් එහාටත් ගනුදෙනුකරුවෙක්ට යම්කිසි දොරතුරු ලබා ගැනීමක් දැන ගැනීමක් මොනවා හරි අප්ඩේට් එකක් ගන්න ඕන නම් අපේ ඇත්තරම ඩිරෙක්ටර් බෝඩ් එකට හෝ කෝපරේට් මැනේජ්මන්ට් එකට හෝ ඩිරෙක්ටර් බෝඩ් එකට හෝ චාමන්ට හෝ ඩිරෙක්ට් කතා කරලා අපි මේ විනිවිදභාවය නිතරම ගනුදෙනුකරුට දීලා තියෙනවා. මොකද අපි මේක බොහොම විනිවිදභාවයෙන් කරන් යන ව්‍යාපෘතියක්. අපි සියලු දෙනාම මේ සම්බන්ධව දැනුවත් අප්ඩේට්. ඉතින් ඒ නිසා අපි මේ සියලු තොරතුරු ගනුදෙනුකරුට ඒ විදිහට අපි ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි. ගනුදෙනුකරු ආයෝජනය කරපු මොහොතේ ඉඳලා ප්‍රතිලාභ ලබා ගන්න කාල සීමාව දක්වාම ඕනෑම අවස්ථාවක අර මම කලින් කියපු වගේ ගනුදෙනුකරුට අපේ වගා භූමි තමන් මිලදී ගත්ත ගස් ප්‍රමාණය ඔක්කොම බලන්න යන අවස්ථාව ඒ කාල පරිච්ඡේදය පුරාටම තියෙනවා. අපිට ශ්‍රේණික දැනුවත් කිරීම දැන අපි අපේ අතම සිකියුරිටි පර්පස් අපි කියනවා අපිට යන්න කලින් දවසට කලින් අප්ඩේට් කරන්න කියලා. ඒ නිසා අපි අපේ ගනුදෙනුකරුවන් ඒ විදිහට අපිට දැනුවත් කරාම අපිට ඒගොල්ලන්ට පුළුවන් ඕනම වෙලාවක එයාගේ ඉඩම් බලන්න අපේ දේවල් arrange කරලා දෙන්න. ඒ දේවල් කරලා දෙන්න. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි ගනුදෙනුකරුවන්ට අපි මොනවද කරන්න කියන දේ ගැන අපි නිතරම අප්ඩේට්ස් කරනවා. අපි මේ කරන දැන් අපි මේ කම්පැනි පටන් ගන්නගෙන මුල් කාලේ අපිට තිබුණේ මේ චිප්ස් අගවුඩ් මේ මෙතන ඉස්සරහා දෙන චිප්ස් වගේ දේවල් විතරයි. හැබැයි අපි අද වෙනකොට නිෂ්පාදන 120ක් හදලා තියෙනවා. අපි අවුට්ලට් ජාලයක් ලංකාව තුල හදලා තියෙනවා. පිටරට තුල හදලා තියෙනවා. එතන මේ සියලු දේවල් ගනුදෙනුකරුවන් දකිනවා අපි කරන කියන ව්‍යායාම මේ සියල්ල කරන්නේ ඇත්තටම අපේ ගෞරවනීය ගනුදෙනුකාර බවතුන් නිසා. ඔවුන් අපිව විශ්වාස කරපු නිසා. අපි ඒ සියලු දේවල් ඒ විදියට කරගෙන යනවා. ඒ දේවල් අපි නිතරම ගනුදෙනුකරුවට අප්ඩේට් කරනවා. අපි තියෙන තත්ත්වය මොනවද? අපි දැන් ඉන්නේ කොයිබද කියන සම්බන්ධතා තොරතුරු අපි ලබා දෙන්න සිදු කරනවා. අද දවසේ මේ කතාබහෙන් අපි ඔබට අරගෙන ආව දැනුවත් භාවයක් පින්තන්න හුස්ම අගවුඩ් ආයෝජනය අගවුඩ් බීජයේ ඉඳලා අවසන් නිෂ්පාදනය වෙනකන් කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ගනුදෙනුකරුවන්ගේ ආයෝජනයට මොන වගේ බෑකප් එකක්ද? එහෙම නැත්නම් ස්ථාවරත්වයක්, විනිවිදභාවයක් හමුවේ ඔබගේ ආයෝජනය සුරක්ෂිත කරන්න කියලා. මම දැනගන්න කැමතියි මේ ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය ගැන අපි කතා කරන අවස්ථාවේදී ප්‍රතිලාභ ලබාගත් කෙනෙක් ඉන්නවද? ඒකත් එක්කම පින්තන්න කොහොමද මේ අනිකුත් සමාගම් එක වෙනස් වෙන්නේ? ඔව් දිල්මී. ඔයා අහපු ප්‍රශ්නෙට ඍජු උත්තරයක් දෙනවා නම් ඔව් අපි ප්‍රතිලාභ ලබා දීලා තියෙනවා. දැන් ඔබ බලනවා ඇති 2020 පටන් ගන්න 2026 තාම අවුරුදු 6 කොහොමද මේ ප්‍රතිලාභ දීලා තියෙන්නේ? ඇත්තටම අපේ ක්‍රියාදාමය 2020 නෙමෙයි පටන් ගත්තේ. මේ සමාගම අපි සමාගම මේ වගාව ඇක්යුලාරියා වවන්නේ 2009 ඉඳලා. අපි 2020 දී තමයි මහ ජනතාවට මේ අවස්ථාවක් උදා කරලා දෙන්නේ ගස් මිලදී ගැනීමේ කටයුත්තට සහ සම්බන්ධයි. නැත්තම් අපි 2009 ඉඳන් මේ සම්බන්ධව පරීක්ෂණ කරලා අපි සෑහෙන විශාල ගස් ප්‍රමාණයක් ඒ අපේ වගා භූමිය තුල වගා කරගෙන තිබුණා. ඒතකොට අපි 2020 සමාගම ආරම්භ කරනකොටම අපිට චැලෙන්ජ් එකක් තිබුණා. ගනුදෙනුකරුවන්ට අවුරුදු 8ක කාලයක් බලාගෙන ඉන්න නැතුව ඊට වඩා අඩු කාලයකදී ගනුදෙනුකරුවෙක්ට ප්‍රතිලාභයක් දෙන්න වුණා නම් හොඳයි කියන අදහස මතය අපේ තිබුණා. ඉතින් ඒ නිසා ඒ වෙනකොටත් අපි ගාව අවුරුදු වසර 7-8 වගේ පිරිච්ච ලොකු ගස් තිබුණා. ඒ නිසා අපි ඒ වෙලාවේ අපි අලුත් ප්‍රොඩක්ට් එකක් ඒ වෙලාවේ සමාගම ආරම්භ කරන මොහොතදී අපි අලුත් ප්‍රොඩක්ට් එකක් ගනුදෙනුකරුවන්ට හඳුන්වා දුන්නා. ආයෝජනය කළා වසර 3කදී වසර 5කදී වගේ කෙටි කාලයක් තුල ප්‍රතිලාභ ලබා ගන්න. හැබැයි අපිට ඒ වෙලාවේ ඒක කරන්න පුළුවන් නේ දිල්මි අර අපි ගාව විශාල ගස් ප්‍රමාණයක් 2009 ඉඳලා අපි වවලා තිබුණු නිසා. ඒතර අපි මේ ගස් පදනම් කරගෙන අපි ගනුදෙනුකරුවන්ට අවස්ථාවක් දුන්නා. ඒ වගේම ඒ කියපු විදියටම ඒ කියපු දිනේට අපි සමාගම ගනුදෙනුකරුවාට ගනුදෙනුකාර බවතුන්ට දෙන්න බලාපොරොත්තු වුණා. නැත්නම් ඉවිසගත්ත අවම සහතික මිලට වඩා වැඩි මිලක් ගනුදෙනුකාර බවතුන්ට ලබා දුන්නා. ඒ දික සම්පූර්ණ මේ වෙනකොට දීලා අවසන් කරලා තියෙනවා. අද දවසේ මේ කතාබහ තුළින් ඔබ සියලු දෙනාටම පින්තන්න හුස්ම අගවුඩ් ආයෝජනය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. $C2 ප්‍රොසෙස් එකෙන් කොහොමද නිෂ්පාදන ක්‍රියාවලිය කරහා ප්‍රතිලාභ ලබා දෙන්නේ, කොහොමද ප්‍රතිලාභ ලබා දීලා තියෙනවද කියලා ඔබට ප්‍රශ්නයක් තිබ්බනම් අද දවසේ මම හිතනවා ඒ ප්‍රශ්න සියල්ලටම අපි උත්තර දීලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ වාණිජ වනවග ආයෝජන ක්‍රම ලංකාවේ බොහොමයක් තියෙනවා. ඒකත් එක්ක පින්තන්න වෙනස් වෙන්නේ කොහොමද? එහෙම වෙනසක් තියෙනවද? පැහැදිලිවම දිල්මි. පැහැදිලිවම අපේ වෙනසක් තියෙනවා. මොකද මම අපි දෙන්නගේ සාකච්ඡාවේදී කලින් සාකච්ඡා කරා මම කිව්වා අනිවාර්යයෙන්ම නිර්මාණශීලී පුද්ගලයන් නිර්මාණශීලී ආයෝජන රටාවන් දියුණු වෙනින් පාදන රටකට අවශ්‍යයි කියලා. ඒ වගේම තමයි අපේ රටේ ජනතාවට කියන්නේ එවැනි ආයෝජන
ක්‍රම තිබුණත් ඔබ අවධානය යොමු කර යුතු ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා යම්කිසි ආයෝජනයක් කරද්දී. පළවෙනි කාරණාව තමයි ඕනම කෙනෙක් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ ආයෝජනය කරනදී. ඒ නිසා ලැබෙන ප්‍රතිලාභයේ වටිනාකම. දෙක, ඒ ප්‍රතිලාභය එම සමාගමට ගෙවන්න තියෙන හැකියාව මොකක්ද? ඒ සඳහා එම සමාගමට ආයතනයට තියෙන ක්‍රමවේදයක් තියෙනවද? ඒ පොරොන්දු වුණු ගිවිසගත්ත ප්‍රතිලාභය ගෙවන්න තියෙන හැකියාව ක්‍රමවේදය මොකක්ද? අපි නැත්තම් කියන මෙකනිසම් එක මොකක්ද? ඒ කියන දේ එහෙම ආයතනය තුළ තියෙනවද? තුන්වෙනි කාරණාව, ඒ කියන දේ කොයිතරම් දුරට ගනුදෙනුකරුට විනිවිදභාවයෙන් යුතුව බලන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික ඔව් කියලා උත්තරයක් නම් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිලාභ ගෙවන ක්‍රමවේදය ගැන පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ ප්‍රතිලාභ ගෙවන ක්‍රමවේදය විනිවිදභාවයෙන් යුතුව ඕනෑම වෙලාවක ගිහිලා බලන්න පුළුවන් ප්‍රොසීඩියර් එකක් තියෙනවා. වගේ දේවල් ටික තියෙනවා නම් එවැනි ආයතන තුල ආයෝජනය කිරීම මම පුද්ගලිකව හිතනවා ඒක ස්ටේබල් කියලා. ඉතින් එහෙම ගත්තම පින්තැන්න වැවිලි සමාගම කියන්නේ නැත්නම් පින්තැන සමූහ ව්‍යාපාරයේ මේ පින්තැන්න අගාවුඩ් හුස්ම ආයෝජනය ඕනෑම වෙලාවක ගනුදෙනුකරුවෙක්ට හොඳ ප්‍රතිලාභයකුත් ලැබෙන ඕනෑම වෙලාවක මේ ප්‍රතිලාභය ගෙවන ක්‍රමවේදය අපි මේ වෙනකොට $60 ප්‍රොසෙස් එක හරහා සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙන ක්‍රමවේදයක්. ඒක හරහා තමයි ප්‍රතිලාභ ගෙවන්නේ කියලා මම කිව්වා. ඒ වගේම තමයි මේ මම කියන මේ කාරණාව ඕනෑම වෙලාවක හෙට දවසේදී උනා ගනුදෙනුකරුව බවට එක්ට ගිහිල්ලා තමන්ගේ ඇස් දෙකෙන්ම බලලා දැනගන්න පුළුවන්. ඉතින් මේ කියන දේවල් ටික ඒ වගේම අපේ ඕනෑම වෙලාවක ඕනෑම නිලධාරියෙක්ට හෝ සභාපතිතුමාට උනත් ඇත්තටම කතා කරන්න පුළුවන්. ඉතින් මේ කියන ක්‍රියාවලිය හැමදේම පින්තැන්න වැවිලි සමාගම ඇතුලේ විවෘතව පවතිනවා. ඉතින් ඒක නිසා මම දකින්නේ මේක තමයි පින්තැන්නේ තියෙන සුවිශේෂය. ඉතින් ඒ සුවිශේෂීත්වයත් එක්ක මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අද අපි මේ හුස්ම අගාවුඩ් ආයෝජනය ගැන සමාජය දැනුවත් කරා. හරි තොරතුරු නිවැරදිව අපි සමාජගත කරා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් තමයි ප්‍රතිලාභ ලබා දෙන්න සහ මේ $60 ප්‍රොසෙස් එක නැවත වතාවක් අපි ගනුදෙනුකරුවන්ට දැනුවත් කරා. අද දවසේ වැඩසටහන ගැන ඔබට යමක් එකතු කරන්න තියෙනවා නම් මොන වගේ හැඟීමක්ද තියෙන්නේ අද දවසේ කතා බහ ගැන? ඇත්තටම දිල් මේ ඇත්තටම හැමටත් ගොඩක් සතුටුයි. මොකද හේතුව මේ වෙලාවේ කතා බහට ලක්වන මාතෘකාවක් නේ. ඉතින් ඒක නිසා අපිට අපේ සමාගම පැත්තෙන් මගේ සමාගම පැත්තෙන් මොනවද වෙන්නේ මොනවද කරන්න කියන එක තමයි මම පැහැදිලි කිරීමක් කරේ. මම හිතන්නේ ජනතාවට මහ ජනතාවට අවබෝධයක් ලැබෙන්නේ නැති. ඉතින් අවසාන වශයෙන් මම කියනවා නම් මෙය හුදෙක් ආයෝජනයක් විතරක් නෙවෙයි. මොකද මෙතන ආයෝජනයට වඩා එහා ගිහිපු ලොකු සමාජ සත්කාරයක් කාර්යයක් සිද්ධ වෙන ක්‍රියාවලියක් ක්‍රියාදාමයක්. ඇයි මම එහෙම කියන්නේ? අපේ ගනුදෙනුකාර බවතුන් අද ආයෝජනය කරලා යම්කිසි මුදල් ප්‍රතිලාභයක් විතරක් නෙවෙයි ලබා ගන්නේ. ඔවුන් මේ රටට ඩොලර් ගේන මේ රටට විදේශ විනිමය ගෙනෙන ව්‍යාපෘතියකටයි මේ ආයෝජනය කරලා තියෙන්නේ. මේ තුල අපේ රටේ සංවර්ධනයට අනිවාර්යයෙන්ම මේක පිටුවහලක් වෙනවා. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා මුදලට වඩා ඉහළ වටිනාකමක් හම් වෙන දෙයක් තමයි අද මේ ගනුදෙනුකාර බවතුන් ආයෝජනය කරලා තියෙන නැත්නම් මිලදීගෙන තියෙන ගස් පැල. අපි මේව අවුරුදු 8ට 12ක වගේ කාලයකට වවනවා, වගා කරනවා, නඩත්තු කරනවා, ආරක්ෂා කරනවා ගනුදෙනුකාර බවතුන් වෙනුවෙන්. එතකොට මේ ගස් මේ රට තුල වැවෙනවා කියන්නේ මේ සමාජය තුල පරිසරය තුල වැවෙනවා කියන්නේ මේ පරිසරයේ මේ සමාජයේ අපේ අනාගත පරමුරට හොඳට උස්ම ගන්න පුළුවන් පිරිසිදු වාතාශ්‍රය, පිරිසිදු ජලය නිර්මාණය කරන ක්‍රියාවලියකට සහභාගී වෙන්නේ. එන්නේ ඒ නිසාම තමයි අපේ ආයෝජනය පින්තැන්න අගාවුඩ් හුස්ම ආයෝජනය කියලාම අපි හඳුන්වන්නේ. මොකද අනාගතයේදී පිරිසිදු වාතාශ්‍රය තියෙන පරිසරයක ජීවත් වෙන්න අපේ ළමයින්ට මේ ගස් වලින් මහා විශාල පිටුවහලක් වෙනවා. ඉතින් අපේ ගනුදෙනුකාර බවතුන් එතෙක් ආයෝජනය කරපු ගනුදෙනුකාර බවතුන් වගේම ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන ගනුදෙනුකාර බවතුන්ටත් මම නැවත මතක් කරන්නේ මේක මුදල්මය මූල්‍යමය ප්‍රතිලාභයකට එහා ගියපු සමාජ සත්කාරයක් කරන ක්‍රියාවලියක්. ඉතින් ඒක නිසා මේ සම්බන්ධව එකතු වෙන්න අපිත් එක්ක තුල මේ අපේ රට ගොඩනගන්න දායකයි. බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම ඔබතුමා සඳහන් කරපු කරුණු කාරණා එක්කම පින්තැන් හුස්ම අගාවුඩ් ආයෝජනය ගැන ගනුදෙනුකරුවන්ට ලබා දීලා තියෙන මේ ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය, විනිවිදභාවය මොන වගේද කියලා අද දවසේ මේ කතා කරපු කරුණු කාරණා එක්කම ඔබතුමා සඳහන් කරා වගේම ඒ සියලු දේම සැකයක් තියෙනවා නම් ඒ සැක සියලු දේම
නිරාකරණය කරගෙන ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න සියලු නිරාකරණය කරගෙන ඔබ සියලු දෙනාට නිෂ්පාදනය තුලින් කොහොමද ප්‍රතිලාභ ලබා දෙන්නේ මේ seed to dollar process එක මේ project එක විශ්වාස කරලා ආයෝජනය කරන්න කියලා එතුමාම ආරාධනා කරනවා. ඒ නිකන් නෙමෙයි මොකද ඔබට ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය සුරක්ෂිතව තහවුරු කරන්නට නිෂ්පාදන තුලින් තමයි ප්‍රතිලාභ ලබා දෙන්නේ කියලා මේ ආයතනය නිරතුරුව සඳහන් කරනවා වගේම සාක්ෂි එක්කම නිදසුන් එක්කම ඔබ සියලු දෙනාටම ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේම තවත් කතා බහකින් ඔබ සියලු දෙනාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසට අපිත් එක්ක එකතු වෙච්ච දුලිප් වසන්ත මහත්මයාට ස්තුතිවන්ත වෙන ගමන් ඔබ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.